අයිබෝන් හැමෝටම කුප්පියට සාදරයෙන් පිළිගන්න. අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ බහුතරයක් කුඩා කාලේ ඉඳලා වෙන්න හීන දකින ඩ්‍රීම්ස් ජොබ් දෙකක් ගැන. ඒ කියන්නේ සිහින වෘත්තීන් දෙකක් ගැන. ඒ තමයි ඉංජිනේරු වෘත්තිය සහ වෛද්‍ය වෘත්තිය. ඉතින් මේ දෙක අතරුනොත් ඉංජිනේරු වෘත්තියද හොඳ නැත්නම් වෛද්‍ය වෘත්තියද හොඳ කියලා ගොඩක් කට්ටිය කමෙන්ට් සෙක්ෂන් එකේ මගෙන් කාලෙක ඉඳලා අහන ප්‍රශ්නයක්. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ. ඉතින් ඔයා channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරගෙනම channel එකත් එක්ක වීඩියෝ එකේ ඊටු ටික බලන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අපි යන් වීඩියෝ එකට. අපි පළවෙනි ටොපික් එකෙන් කතා කරමු අධ්‍යාපනික මාර්ගය සහ මේ එක් එක් වෘත්ති සඳහා ඒ වෘත්ති ලබා ගන්න ඔයා කැප කරන්න ඕන කාලය පිළිබඳ. මුලින්ම කතා කරමු වෛද්‍ය වෘත්තියට අදාළ අධ්‍යාපන මාර්ගය ගැන. ඔයා ඩොක්ටර් කෙනෙක් වෙන්න නම් ඔයාට MBBS ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ. ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් තුලදී අවුරුදු 5ක පාඩම් කාලයක් සහ ඒකට පස්සේ එක් අවුරුද්දක ඉන්ටර්න්ෂිප් එකක් ඔයාට මේ සඳහා අවශ්‍යයි. ඒකෙන් පස්සේ ඔයාට මොකක් හරි ශාස්ත්‍රයක ස්පෙෂලායිස් වෙන්න පුළුවන්. ඒ කිව්වේ සර්ජරි නැත්නම් කාඩියොලොජි වගේ. ඒකටත් තව වසර ගණනාවක් ඔයාට කැප කරන්න සිද්ධ වෙනවා. මෙතන ඔයාලට කියන්න ඕන විශේෂම දේ තමයි ඔයා MBBS එකක් කරන්න නම් ශ්‍රී ලංකාවේ A level exam එක biological stream එකෙන් කරලා ඒකට ඉතාමත් ඉහළ රිසල්ට් එකක් ගන්න ඕන. ඒ කියන්නේ A3ක් නැත්නම් A2යි B1 වගේ ඉතාමත් ඉහළ රිසල්ට් එකක් ගන්න වෙනවා. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති ශ්‍රී ලංකාව ඇතුලේ ඩොක්ටර් කෙනෙක් වෙනවා කියන එක එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් වෙනවා කියන එක ඉතාමත් ලේසි පාත් එකක් නෙමෙයි. ඊළඟට අපි කතා කරමු ඉංජිනේරින් ගැන. එහෙම නැත්නම් ඉංජිනේරු වෘත්තිය ගැන. ඔයා ඉංජිනේර කෙනෙක් වෙන නම් ශ්‍රී ලංකාව ඇතුලේ මැත්ස් ස්ට්‍රීම් එකෙන් A level කරලා තියෙන්න ඕනේ. ඒකෙන් ඔයාට ඉහළම රෑන්ක් එකක් තියෙන්න ඕන ශ්‍රී ලංකාවේ ඉංජිනේරු පීඨයකට ඇතුළත් වෙන්න ඕන. ශ්‍රී ලංකාවේ මේ ඉංජිනේරු උපාධිය වසර 4ක උපාධියක්. ඒක ප්‍රදානය කරන විශ්වවිද්‍යාලවල සිවිල්, ඉලෙක්ට්‍රිකල්, මෙකැනිකල්, කම්පියුටර් ඉංජිනේරින් වගේ ගොඩක් ඉංජිනේරු උපාධි පාත් තියෙනවා. ඔයාට ඔයාගේ රුචිය පරිදි කැමති ඉංජිනේරින් ඩිග්‍රී එකක් තෝරාගෙන සිදු කිරීමේ හැකියාව තියෙනවා. මෙතනදිත් ඔයාලට මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. ඔයාලගේ කැමැත්ත පරිදි සිවිල්, ඉලෙක්ට්‍රිකල්, මෙකැනිකල් වගේ සයිට් තෝරගන්න පුළුවන් කියලා කිව්වට ඒ ෆීල්ඩ් වලට තියෙන තරංගයේ හින්දා ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල පළවෙනි අවුරුද්දේ ළමයි ලබා ගන්න ලකුණු අනුව තමයි එයාලට මේ ෆීල්ඩ් වලට බෙදීම සිදු කරන්නේ. මෙහිදී ඔයාලගේ කැමැත්තත් සලකලා බලනවා. ඒ හින්දා කැමැත්තට අනිවාර්යෙන්ම වටිනකමක් තියෙනවා. ඔයාට ඩිග්‍රී එකෙන් පස්සේ MSc එකක් එහෙම නැත්නම් PhD එකක් කරන්න පුළුවන්. නමුත් ඉහළ ගණයේ වෘත්තියක් කරන්න ඔයාට බේසික් ඉංජිනේරින් ඩිග්‍රී එකක් ප්‍රමාණවත් වෙනවා. ඉතින් මම කතා කරපු පළවෙනි ටොපික් එකට පස්සේ ඔයාලට තේරෙන්නේ නැති මේ වෘත්තීන් දෙක සංසන්දනය කරලා බලද්දී ඉංජිනේරු වෘත්තියට වඩා වෛද්‍ය වෘත්තියේදී ඔයාට ඉගෙන ගන්න තියෙන කාලය සාපේක්ෂව වැඩි. අපි ඊළඟ ටොපික් එක විදියට රැකියාව සහ ආදායම ගැන කතා කරමු. අපි මුලින්ම මෙතනදී වෛද්‍ය වෘත්තිය ගැන කතා කරමු. ලංකාවේ රජයේ මෙඩිකල් ඔෆිසර් කෙනෙක් මූලික වැටුප 80000ත් 1,50,000ත් අතර වැටුපකට හිමිකම් කියනවා. ඔයා වසර 5කට 10කට පසුව මොකක් හරි සබ්ජෙක්ට් එකකට ස්පෙෂලායිස් වුණොත් එහෙම පෞද්ගලික රෝහල් වලදී ඔයාට දිනකට ලක්ෂය උක්නවා වැටුපක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් ඔයා රටින් පිට වෙලා ඒ කියන්නේ ෆොරේන් මෙඩිකල් ලයිසන් එකක් ඔයාට තියෙනවා නම් UK, ඕස්ට්‍රේලියා, කැනඩා වගේ රටවල කෝටි ගණන් මාසෙකට උපයන වෛද්‍යවරු ඉන්නවා. ඊළඟට අපි ඉංජිනේරු වෘත්තිය ගැන කතා කරමු. මෙතනදී software engineersලට, computer engineersලට එහෙම නැත්නම් IT ශාස්ත්‍රයේ වැඩ කරන engineersලට remote job කිරීමේ හැකියාවක් තියෙනවා. ශ්‍රී ලංකාවේ ස්ටාර්ටින් සැලරි එක රුපියල් ලක්ෂයත් 1,50,000ත් අතර පරතරයක පවතිනවා මේ වගේ ඉංජිනේරු වෘත්ති වලට. ඔයාගේ හැකියාව සහ එක්ස්පීරියන්ස් මත මේක ගොඩක්ම ඉහළ අගයන් වලට වැඩි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. උදාහරණයක් විදිහට ඒගොල්ලන්ගේ හැකියාව සහ එක්ස්පීරියන්ස් එක මත ලක්ෂ 20 35 වගේ අගයන් ශ්‍රී ලංකාවේ සිට මාසෙකට උපයන ඉංජිනේරුවරු ශ්‍රී ලංකාවේ ඉන්නවා. ඉතින් අපි සමස්තයක් විදිහට කතා කරොත් එහෙම ඔයාට විදේශගත වෙන්න කැමැත්තක් තියෙනවා නම් ඔයා ඩොක්ටර් කෙනෙක් වුණත් ඔයා ඉංජිනේර කෙනෙක් වුණත් ඔයාට ලෝකයේ ඉහළම වැටුප් ලබන ශාස්ත්‍රවලට තමයි ඔයා දැන් ඇතුළත් වෙලා ඉන්නේ.
ඒ වගේම අමතර දෙයක් කියන්න ඕන ඔයා ටෙක් වලට ආසයි නම් එහෙම නැත්නම් ෆ්‍රීලාන්සින් නැත්නම් ඩිජිටල් නෝමඩ් ස්ටයිල් එකකට කැමති නම් ඉංජිනේර් කෙනෙක් වෙන එක ඔයාට සුපිරිම තේරීමක් වෙයි. අපි තුන්වෙනි මාතෘකාව විදියට ලයිෆ් ස්ටයිල් එක ගැන කතා කරමු. මොකද ජොබ් එකක් කරන එක විතරක් නෙමෙයි ජීවිතය කියලා කියන්නේ. මුලින්ම මම කතා කරනවා කලින් විදියටම ડોක්ටර් වෘත්තිය ගැන. එහෙම නැත්නම් වෛද්‍ය වෘත්තිය ගැන. ඉතින් ඔයා ડોක්ටර් කෙනෙක් වුණොත් එහෙම හැම වෙලේම ඔයාගේ අතේ රැඳිලා තියෙන්නේ මනුෂ්‍ය ජීවිතයක්. ඉතින් ඔයාගේ තීරණ හැම වෙලේම ඊටම නිවැරදි වෙන්න ඕනේ. ඒ වගේම ඔයා වෛද්‍යවරයෙක් වුණොත් ඔයාට නයිට් ෂිෆ්ට්, ඉමර්ජන්සි සර්ජරිස් නැත්නම් හදිසි කැඳවීම් වගේ දේවල්ට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම මෙන්ටල් ප්‍රෙෂර් එකත් වෛද්‍යවරයෙක්ට සාමාන්‍ය දෙයක්. ඉතින් ඔයා මේ දේවල් කරන්නේ ආසාවෙන් නෙමෙයි නම් මේ වගේ දේවල් ඔයාට මෙන්ටලි බරක් වගේ තේරෙන්න පුළුවන්. අපි ඒත් එක්කම කතා කරමු ඉංජිනේරු වෘත්තිය ගැන. ඉංජිනේර්ස්ලාටත් වෛද්‍යවරුන්ට වගේම තමයි ප්‍රොජෙක්ට් වල ඩෙඩ්ලයින්, ක්ලයන්ට් ලගේ පැමිණිලි, බග් ෆික්සිං, ප්‍රොඩක්ෂන් එරර්ස් වගේ චැලෙන්ජස් ඉංජිනේර්ස්ලාට ඩේ ටු ඩේ මුහුණ දෙන්න වෙනවා. හැබැයි මේත් එක්කම කියන්න ඕන ඔයා කම්පියුටර් ඉංජිනේර් කෙනෙක් නම් එහෙම නැත්නම් සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එකේ වැඩ කරන කෙනෙක් නම් ඔයාට රිමෝට් ජොබ් හරහා වර්ක් ලයිෆ් බැලන්ස් එක හොඳට මේන්ටේන් කරගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැතුව ඔයා සිවිල් ඉංජිනේර් කෙනෙක් නම් එහෙම නැත්නම් මෙකැනිකල් ඉංජිනේර් කෙනෙක් නම් ඔයාට සයිට් වර්ක් වැඩියෙන් කරන්න වෙනවා. මොකද සමහර අවස්ථාවලදී කොච්චර වර්කර්ස්ලා හිටියත් ඉංජිනේර්ගේ ඩිසිෂන් එක නැතුව එයාලා සමහර තීරණ ගන්නේ නැහැ. ඒ නිසා ඔයාට ඒ සයිට් එකට යන්න වෙනවා. ඉතින් මට ඕවරෝල් කියන්න ඕන දේ තමයි ඔයා වෛද්‍ය වෘත්තියට පිවිසෙන්න එනවා නම් ඔයාට ස්ට්‍රෝං මයින්ඩ්සෙට් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම ටයිම් මැනේජ්මන්ට් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම ඉංජිනේරු වෘත්තියට පිවිසෙනවා නම් ඔයාට ප්‍රොබ්ලම් සොල්විං, ඇඩැප්ටින්, කමියුනිකේෂන්ස් වගේ ස්කිල්ස් ඩිවලප් කරගන්න වෙනවා. අපි අද වීඩියෝ එකේ අවසාන මාතෘකාව විදිහට කතා කරන්න යන්නේ සමාජ ගරුත්වය සහ ආරක්ෂා පිළිබඳව. ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි ඕනෑම සමාජයක මේ සුව කරන්නන්ට එහෙම නැත්නම් ડોක්ටර්ස්ලාට ලොකු පිළිගැනීමක්, ගෞරවයක් තියෙනවා. එයාලා සමාජයට දෙන වටිනාකම වැඩි නිසා ડોක්ටර්ස්ලාට ඕනම සමාජයක ඉහළ පිළිගැනීමක්, ඉහළ ගෞරවයක් අනිවාර්යයෙන්ම හිමි වෙනවා. ඔයාලා ශ්‍රී ලංකාවේ පොඩි පාසලකට ගිහිල්ලා ළමයින්ගෙන් ඇහුවොත් එහෙම පුතාලා මොකද්ද අනාගතේ වෙන්න කැමති රස්සාව, කරන්න කැමති රස්සාව කියලා, ඒකෙන් ගොඩක් අය කියන්නේ ඉංජිනේර් කෙනෙක් වෙන්න, ડોක්ටර් කෙනෙක් වෙන්න කියලා. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේ ජොබ් දෙකට ලංකාවේ තියෙන පිළිගැනීම, ගෞරවය කොහොමද මුල් බැහැගෙන තියෙන්නේ කියලා. ඉතින් අපි ඒත් එක්කම ඉංජිනේරු වෘත්තිය ගැන කතා කරොත් එහෙම ඉංජිනේර්ටත් ලංකාව සමාජය ඇතුලේ ගොඩක් ලොකු පිළිගැනීමක් තියෙනවා. රටක සංවර්ධනය සම්පූර්ණයෙන්ම වගේ රැඳිලා පවතින්නේ මේ ඉංජිනේරු පිරිස් නිසා. ඉංජිනේරුවරුන්ගේ අතේ නිසා ඔවුන්ට ඉහළ පිළිගැනීමක් ලැබෙන එක අනිවාර්ය දෙයක්. ඒත් ඔයාලට මතක් කරන්න ඕන දේ තමයි මේ පිළිගැනීම කියන දේ තැනින් තැනට වෙනස් වෙනවා. උදාහරණයක් විදියට ශ්‍රී ලංකාවේ සමහර නුගත් සමාජ කොට්ටාසවල මෙම වෘත්තීන්ට තියෙන පිළිගැනීම අඩු වෙන්න පුළුවන්. ඉතින් දැන් අපි වීඩියෝ එකේ අවසානට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම අද කතා කරපු මාතෘකාව ගැන මගේ අදහස ඔයාලට මේ විදිහට ඉදිරිපත් කරන්න. අපි අද මේ වීඩියෝ එකෙන් වෛද්‍ය වෘත්තිය සහ ඉංජිනේරු වෘත්තියේ තියෙන ස්වභාවය, ඒ වගේ වාසි අවාසි සහ සැලරි පිළිබඳව කතා කරා. ඉතින් මගේ අදහසට අනුව නම් ඔයා ටෙක් ෆීල්ඩ් එකට නැත්නම් ඉනෝවේෂන්ස් කරන්න නැත්නම් රිමෝට් වර්ක් වලට ගොඩක් ආස නම් ඔයාට හොඳම තේරීමක් තමයි ඉංජිනේර් කෙනෙක් වෙන එක. එහෙම නැත්නම් ඔයා කැමති නම් මිනිස්සුන්ට උදව් කරන්න, ජීවිතය බේරගන්න, සමාජ සේවාවක් වගේ කරන්න, ඔයාගේ ජීවිතේ කැප කරනවා කැමති නම් ડોක්ටර් කෙනෙක් වෙන එක ඔයාට ගොඩක් සුදුසුයි. මතක තියාගන්න අවසාන වශයෙන් වැදගත් වෙන්නේ ඔයාට ලැබෙන සමාජ ගෞරවයවත් ඔයාගේ අතට ලැබෙන මුදලවත් නෙමෙයි, ඔයා ඒ කරන ජොබ් රෝල් එක ඇතුලේ ඉන්නේ සතුටින්ද කියන එක. ඉතින් මේ වීඩියෝ එක අවසානයේ වෙනකම් බැලුවා නම් මම දන්නවා ඔයාට අනිවාර්යයෙන්ම මේ වෘත්තීන් දෙක පිළිබඳව ගොඩක් ලොකු වමනාවක් කැමැත්තක් තියෙනවා. ඉතින් ඔයා හිතන්නේ මොකක්ද මේ වෘත්තීන් දෙකෙන් වඩා සුදුසු, ඔයාට වඩා සුදුසු ඉංජිනේර් කෙනෙක් වෙන එකද නැත්නම් ડોක්ටර් කෙනෙක් වෙන එකද? ඔයාගේ අදහස හේතුවත් එක්ක පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ එකතු කරන්න අමතක කරන්න එපා. ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක බලන්න ෂෙයා කරන්න, විශේෂයෙන්ම මේ වෘත්තීන් දෙක පිළිබඳව අවධානයෙන් ඉන්න කැමැත්තෙන් ඉන්න යාළුවට. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. ගිහිල්ලා එන්න.